TV දෙනෙත YouTube නාලිකාව YouTube TV දෙනෙත දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ආයිබෝවන් TV දෙනත YouTube නාලිකාවට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට කියන්න යන්නේ විශ්මිත වූ කතාවක්. සිනාමුසු මුහුණකින් මැරෙන මිනිස්සු අපවත් වෙන ස්වාමීන් වහන්සේලා හරිම දුර්ලභයි. මේ තමයි සිනාමුසුව තම අපවත් වීම සිදු වූ ස්වාමීන් වහන්සේ නමකගේ කතාව. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනුගමනය කරමින් දුර ඈත වන සෙනසුන්වල වැඩ සිට අසරණ මිනිසුන් හට අනුග්‍රහ කර දෙව්මිනිස් ලෝක සත්‍යයන්ගේ අප්‍රමාණ ගෞරවාදරයට පාත්‍ර වූ අතිඋතුම් ඥානදීප ස්වාමීන් වහන්සේ ගුණයෙන් අග්‍ර ස්වාමීන් වහන්සේ නමකි. එක් ස්වාමීන් වහන්සේ නමකට ලග්ගල කැලණියේදී අතිඋතුම් ඩෙන්මාර්ක් ජාතික ඥානදීප ස්වාමීන් වහන්සේ කලකට පෙර දැක වන්දනාමාන කිරීමටද උපස්ථාන කිරීමටද අවකාශය සැලසී ඇත. උන්වහන්සේ ඥානදීප ස්වාමීන් වහන්සේ සමීපයේ ටික කලක් උවටැන් කරමින් වැඩ සිටි අතර මාස ගණනකට වරක් වනවාසී භික්ෂූන් වහන්සේලා රැස් කර සිරිත් පරිදි ඥානාදීප මහා තෙරුන් වහන්සේ අවවාද අනුශාසනා පවත්වන දිනය උදා විය. උන්වහන්සේ අප්‍රමාණ තේජානුභාවයකින් ධර්මයේ දේශනා කරද්දී එක් භික්ෂූන් වහන්සේ නමක් මෙසේ විමසා ඇත. අවසරයි තෙරුන් වහන්සේ, මෙකල ලක්දිව ආසවක්ඛය ඥානය ලැබූ භික්ෂූහු වෙසෙද්ද? මහා තෙරුන් වහන්සේ ඊට මෙසේ පිළිතුරු දුන්සේක. මෙකල ලංකා ද්වීපයේහි ධ්‍යාන අෂ්ට සමාපatti සහිත භික්ෂූන්ද බොහෝ වෙති. ආසවක්ඛය ඥානයේ ඇති භික්ෂූන්ද සුළු ප්‍රමාණයක් වැඩ වෙසෙත්. මෙකල ලක්දිව වසනා අද්විතීයම ස්වාමීන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ එක්තරා තෙරුන් වහන්සේ නමකගේ නාමයන් ප්‍රකාශ කර ඇත. ඒ නාමය ප්‍රසිද්ධ කර නැත්තේ උන්වහන්සේගේ නිදහසට බාධා වන නිසාය. ඒකාන්තයෙන් අදත් මේ දැනුත් ජීවමානව සෝවාන් මාර්ගස්ත සෝවාන් ඵලලාභී සකෘදාගාමී මාර්ගස්ත සකෘදාගාමී ඵලලාභී අනාගාමී මාර්ගස්ත අනාගාමී ඵලලාභී අරහත් මාර්ගස්ත අරහත් ඵලලාභී යන ආර්යයන් වහන්සේලා මේ ලංකා දීපේහි වැඩ සිටිනසේක. එහෙම නැත්තම් බුද්ධ ශාසනය විනාශ වෙලා තියෙන්න ඕන. තවමත් බුද්ධ ශාසනයේ ජීවමාන බැවින් ආර්යතුමන් මේ ලෝකයෙන් හිස් බවක් ඇති වෙලා තියෙන්නේ නැහැ. අප්‍රමාණ ගුණයෙන් ශෝභාමානව සම්බුදු සසුන ඒකාලෝක කළ අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානාදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මේ වගේ අලුත් වීඩියෝ නරඹන්න TV දෙනත YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. සුබ දවසක්.